බලු වැඩ කරනවා මේවා කරන්න එපා කියලා. ඔව්. අර කරප්ෂන් පැත්ත පොඩ්ඩක් බලන්න. මට ඔය දේශීයකින් පල්ලලා දෙන්නකෝ මට කියන්න මේ ආකාර මේව කරනවා කියලා. මේව කරන්න මම උට දෙන්නම් වැඩි. ඔව් මට පොඩි එකෙක් හරි අල්ලලා දෙන්න. ඒක රයිට් ඕකේ. මේ රටේ දූෂණය හොරකම වංචාව මේ රට හදන්න කියලා මහින්ද රාජපක්ෂට කියපු දුරකථන සංවාදයක්. කොච්චර කිව්වත් සමහරු අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධියම කියනවනේ බලු වැඩ කරන්න එපා කියලා. උඹලා හොරකම් කරපල්ලා. අහුවෙන්න හොරකම් කරන්න එපා. හරිද? මහින්ද එහෙම කියනවා තමන්ගේ හෙන්චයියන්ට. මිග්‍යානා ගනුදෙනුව පිළිබඳව. හරිද? ප්‍රසිද්ධියේ කතා කරපු ලියපු නිර්භීත මාධ්‍ය කරුවා ලසන්ත වික්‍රමතුංග. මහින්ද රාජපක්ෂ ගාලේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ට කොන්ත්‍රාත්තුවක් කරන් පස්සේ කීයක් හරි තියෙනවා. ඒකෙන් තමයි හැදුනේ. බලන්න කපටිකම, සට කපටිකම නෑමොලේගේ මහ එකාම තමයි මුවාය. පුතා අද හැසිරෙනවා වගේම තමයි මහ එකා එදා හැසිරුනේ. සේනාධි නායකයා රටේ. හොරෙක් කල්ලා දෙන්න කියලා ලසන්තට කියන මාධ්‍ය කරුවා. අනිත් පැත්තෙන් ප්‍රනීත් එක්කල්දිකොට සහෝදර මාධ්‍යවේදියා මරුවද අතුරුදහන් කරාද අදවත් අපි දන්නේ. අපි අඬන්නේ අපි කෙඳිරි ගන්නෑ. අපි ගඟෙන් එහා පැත්ත කියනවා නෑමලේ. බොරු සාක්ෂි හදනවා කියලා. උ හිතා නැති උගේ මහ එකාගේ කාලේ වගේ කියලා. උගේ අප්පගේ කාලේ වගේ කියලා නේ. ලසන්ත මරන්නේ මහින්ද ජනාධිපති. හරිද? ආරක්ෂක ලේකම් ගෝඨාභය. තාම මුකුත් නෑනේ තාම. ඇයි කලබල මේ? අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. දැක්කද මහින්ද රාජපක්ෂයි ලසන්ත වික්‍රමතුංග සහෝදර මාධ්‍යකරුවායි අතර සිදුවෙච්ච දුරකථන සංවාදය. හරිද? අපි වැඩසටහනට ප්‍රවේශය ලබාගත් ඔබ දකින්න ඇති ඊටාම බරපතල දුරකථන සංවාදයක්. ඔය ලසන්ත වික්‍රමතුංග සහෝදර මාධ්‍යකරුවා මහදවල් වෙඩි තියලා මරන්න කලින් මේ රටේ දූෂණය හොරකම වංචාව මේ රට හදන්න කියලා මහින්ද රාජපක්ෂට කියපු දුරකථන සංවාදයක්. හරිද? හිතන්න මහින්ද රාජපක්ෂ මොනවද දෙන උත්තර? සමහර දූෂණ පැත්ත ගැනත් පොඩ්ඩක් බලන්න කියලා ලසන්ත කියනවා මේ කතාවේ. හරිද? ඔබට පෙන්වන්න සම්පූර්ණ දුරකථන සංවාදයේ කොටසක් මම මේ කතා කරන කොටසට අදාළ හඬපටය. හරිද? සමහර දූෂණ ගැන හිතන්න කියලා ලසන්ත කියද්දී කොච්චර කිව්වත් සමහරු අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධියම කියනවනේ බලු වැඩ කරන්න එපා කියලා. හරිද? මාධ්‍යයට එහෙම කියනවා. හැබැයි මහින්ද රාජපක්ෂ තමන්ගේ හෙන්චයියෝන්ට එන්න කියලා. හරිද? ඔය පළාත් පාලන ආයතනවල පළාත් සභාවල තමන්ගේ හෙන්චයියෝන්ට එහෙම කිව්වේ ප්‍රසිද්ධිය කිව්වේ. උඹලා හොරකම් කරපල්ලා. අහුවෙන්න හොරකම් කරන්න එපා. හරිද? මහින්ද එහෙම කියනවා තමන්ගේ හෙන්චයියන්ට. මාධ්‍යෙන් ලසන්ත වික්‍රමතුංග වැනි ඒ මොහොතේ හිටපු ගවේෂණ මාධ්‍යවේදියෝ ප්‍රශ්න කරද්දී මේ දූෂණය වැඩි. ඇයි මේක වෙනස් කරන්න බැරි? නේද? මේ දූෂණය වළක්වන්න මිනිස්සුන්ගේ මහජන මුදල් කොල්ල කන්න ඉඩ තියන්න එපා. හොරකම් කරන්න ඉඩ තියන්න එපා. මේ රට කොහොම හරි හදන්න මහින්ද රාජපක්ෂගෙන් ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදියෝ අහද්දි මහින්ද කියන්නේ කොච්චර කිව්වත් සමහරු අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධියම කියනවනේ බලු වැඩ කරන්න එපා කියලා. ප්‍රසිද්ධිය කියනවා මාධ්‍යවේදියෝ ඇහුවාම. මාධ්‍යයට කියනවා. හරිද? හැබැයි කැඳවලා තමන්ගේ කේවට්ටෝ ඇම්බැට්ටෝ ටිකට කියනවා උඹලා හැදියල්ලා. උඹලා හොරකම් කරපල්ලා. අහුවෙන්න හොරකම් කරන්න එපා කියලා. හරිද? අන්තිමේදී වංචාව දූෂණයට විරුද්ධව සටන් කරපු ලසන්ත වික්‍රමතුංගව මහදවල් වෙඩි තියලා මරනවා. ඒ මරද්දී මේ ලසන්ත වික්‍රමතුංගට නේද දුරකථනයෙන් අනිත් පැත්තෙන් කතා කරන මහින්ද රාජපක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මලෙක් හිටියා. අපි එළවපු එකා පස්සේ ජනාධිපති වෙච්ච එකා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්. ඔබ හිතන්න. හරිද? ලසන්ත ඒ යුගයේ මහින්ද රාජපක්ෂ පාලන යුගයේ වංචාව දූෂණය හොරකමට ඉරහිව හරිද සටන් කරපු නිර්භීත මාධ්‍යවේදියෙක්. එය මිග්‍යානා ගනුදෙනුව පිළිබඳව හරිද? ඔය උදයංග වීරතුංගලා ගෝඨාභය රාජපක්ෂලාට චෝදනා එල්ල වෙන මිග්‍යානා ගනුදෙනුව පිළිබඳව හරිද? ප්‍රසිද්ධියේ කතා කරපු ලියපු නිර්භීත මාධ්‍ය කරුවා ලසන්ත වික්‍රමතුංග. ඔහු කෙලින්ම මහින්දටත් කතා කරලා කියනවා. හරිද? මේ වැඩේ හරියන්නේ නැහැ. සමහර දූෂණ පැත්ත ගැන හිතන්න මේක කියනවට අකමැතියි කියලා මම දන්නවා. එහෙමත් ලසන්ත කියනවා. හරිද? මහින්ද කියනවා මං කොච්චර කිව්වත් සමහරු අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධියේම කියනවා බලු වැඩ කරන්න එපා කියලා. එහෙත් මුන් අහන්නේ නැහැ. මහින්දට ඒ මොහොතේ තිබ්බ බලයත් එක්ක හරිද? ඔබ හිතන්නකෝ යුද ජයග්‍රහණයත් එක්ක ඒ මොහොතේ තිබ්බ අසීමිත විධායක බලයත් එක්ක හරිද? ඒ වගේම පාර්ලිමේන්තු බලයත් එක්ක මේ හොරකම දූෂණය වංචාව තමන්ගේ අනුගාමිකයෝ තමන්ගේ ඇමතිවරු
තමන්ගේ മന്ത്രിවරු පළාත් සභාවල හිටපු ප්‍රධානීන් ඇමතිවරු മന്ത്രിවරු පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් മന്ത്രിවරු හරිද හොරකම් කරන එක ඕනෑ තරම් නවත්තන්න තිබ්බා. මහින්ද තොපි හැදියව. හරිද අර තිස්ස කුට්ටි කියන්නේ මෑත භාගේ. හරිද මහින්ද රාජපක්ෂ කාලේ ප්‍රාදේශ සභා മന്ത്രിවරයෙක්ට කොන්ත්‍රාත්තුවක් කරන් පස්සේ කීයක් හරි තියෙනවා ඒකෙන් තමයි හැදුනේ නේ කියනවනේ. අමුවෙන් කියනවනේ තොපි හැදියව. තොපි කාපියව. හරිද රටට මක බෑ වුණත් කමන්නේ. රටේ ආර්ථිකය ලෙල්ලට වැටුණත් කමන්නේ. තොපි හැදියව අහු වෙන්න කරන්න එපා. අහු නොවෙන්න කරපියව. මහින්ද කිව්වේ නේද? තමන්ගේ අනුගාමිකයන්ට තමන්ගේ ඇම්බැට්ටයන්ට එහෙම. හරිද? හැබැයි ලසන්ත වික්‍රමතුංග අහනවා සමහර දූෂණ පැත්ත ගැනත් පොඩ්ඩක් හිතන්න. මම මේක කියනවට අකමැති කියලාත් මම දන්නවා. ලසන්ත එහෙම කියනවා. කොච්චර කිව්වත් සමහරු අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධියම කියනවා බලු වැඩ කික් කරන්න නේද එපා කියලා යටින් කියනවා කෙලපියව් කියලා. හරිද? ඒත් එක්කම මේ සංවාදයේ ඉදිරියට යද්දී ලසන්ත කියනවා කරප්ෂන් පැත්තත් පොඩ්ඩක් හිතන්න කියලා. හරිද? දැන් ලසන්ත මාධ්‍යවේදියෙක් විදිහට ජනාධිපති මහින්දට කියනවා මට ලේසි එකෙක් අල්ලලා දෙන්න කියලා. දැන් මේ රටේ විධායක ජනාධිපති පොලිසිය හරිද? මේ සියල්ල ඔහු යටතේ තියෙන්නේ. විධායකේ නායකයා රාජ්‍ය නායකයා සන්නද්ධ සේවාවන්හි සේනාධි නායකයා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට කියනවා මට හොරෙක් අල්ලලා දෙන්න කියලා. මේ අකාට බෑ තමන්ගේ නේද CID එක තියෙනවා බුද්ධ්‍යංශය තියෙනවා මේවා පාවිච්චි කරලා තමන්ගේ ආණ්ඩුවේ හොරකම් කරන්නේ උන් අල්ලන්න බලන්න කපටිකම සත කපටිකම නෑමොලේගේ මහා එකාම තමයි මූවාය ආයි කතා දෙකන්නේ අද නෑමොලේ හැසිරෙන විදිහටම තමයි එදා මහින්ද රාජපක්ෂ හැසිරුනේ තක්කඩියෝ හොරු ටික තමන්ගේ වටේ හරිද තමන්ට අල්ලන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා තමන්ගේ ආරක්ෂකංශ බුද්ධ්‍යංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් කොමිසම තමන්ගේ යටතේ තියෙද්දි හරිද මට එකෙක් අල්ලලා දෙන්න කියලා ලසන්තට කියනවා හරිද ලසන්ත කියනවා කරප්ෂන් පැත්ත ගැනත් බලන්න මට ලේසි එකෙක් අල්ලලා දෙනවා ඒත් කියන්නේ මට ලේසි එකෙක් හරිද අර උඩ ඉන්නේ උන් නෙවෙයි මට ලේසි එකෙක් මට අල්ලලා දෙන්නකෝ ලසන්තට කියන්නේ හාල් මැස්සෙක් මට අල්ලලා දෙන්න හරිද මට කියන්න මේ අකා මෙහෙම කරලා තියෙනවා කියලා මම උට දෙන්නම් වැඩේ මහර වැඩක් ඈ රටේ සේනාධි නායකයා හරිද ඔබ හිතන්නකෝ බුද්ධ්‍යංශ ආරක්ෂකංශ පොලිසිය සියල්ල තියාගෙන මාධ්‍යවේදී ලසන්ත දැන් හොරකම් ගැන වංචා ගැන දූෂණ ගැන රාජපක්ෂ ආණ්ඩුවේ ලියනවා ඒ මොහොතේ මහින්ද කතා කරලා කියනවා මට හරිද ලේසි එකෙක් අල්ලලා දෙනවා හරිද ලේසි එකෙක් අල්ලලා දෙනවාකෝ හරිද කියන ලොකු යවුන් නෙවෙයි පොඩි එකෙක් අල්ලලා දෙනවාකෝ මට කියන්න මේ අකා මෙහෙම කරනවා කියලා මම උට වැඩේ දෙන්නම් ඔන්න මහින්දගේ කෙරුවා පේනවද හරිද මං ඒකයි කියන්නේ නෑමොලේගේම මහ එකා හරිද නෑමොලෙත් එහෙමනේ තමන්ගේ පක්ෂයේ උන් අයිස් මද්ද්‍රව්‍ය ගෙනල්ලා අහු වෙනවා හරිද තමන්ගේ පක්ෂයේ උන් ඝාතන වලට අහු වෙද්දී දැන් පේනවනේ සම්පත් මනම්පේරි එහෙම හරිද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා කළ එකම දේ අයිස් මද්ද්‍රව්‍ය කර්මාන්තශාලා ඇති කිරීම කියලා නෑමොලේ කියනවා යකෝ තමන්ගේ පක්ෂයේ උන් තමයි වැඩේ කරලා තියෙන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෝ හරිද තමන්ගේ තාත්තා ජනාධිපති කාලේ ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල් සම්පත් මනම්පේරි මුලටම අහුවෙලා මූ කියනවා මේ ආණ්ඩුව නේද ආයෝජන ගේනවා කියලා ගෙනාවේ අයිස් කර්මාන්තශාලා විතරලු බලන්න මුන්ගේ ඇට නැති දිව හරවන විදිය මහින්දත් එහෙමයි අද වගේම තමා පුතා අද හැසිරෙනවා වගේම තමා මහ එකා එදා හැසිරුනේ හරිද ලසන්ත වික්‍රමතුංග දූෂණ වංචා හොරකම් ගැන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දිගින් දිගටම කිව්වා හරිද දුරකථන සංවාදයක් නේද දුරකථන ඇමතුමක් අතරතුරත් කියන්නේ ලසන්ත ඒක ලසන්ත මේ රටට ආදරය කරන මිනිහෙක් විදිහට මාධ්‍යකරුවෙක් විදිහට මේ රට හදන්න කියලා මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරනවා හරිද අහන්නකෝ ලසන්ත වික්‍රමතුංග සහෝදර මාධ්‍යවේදියා සහෝදර මාධ්‍යකරුවා මහින්දට කියන කතාව හරිද අහන්න නමුත් එක පැත්තක් මම තව කියන්න ඕනේ මේක කියනකට කැමති දෙයක් නැහැ ඔය සමහර පැතිවල ඔය දූෂණ පැත්තත් පොඩ්ඩක් බලන්න නෑ මම කොච්චර කිව්වත් අහන්නේ නැහැ සමහරු නිකන් මම ප්‍රසිද්ධිය කියනවානේ ඔය සමහර ඒවා ගැන මම ප්‍රසිද්ධිය කියනවා මේවා බලු වැඩ කරනවා මේවා කරන්න එපයි කියලා අර කරප්ෂන් පැත්ත පොඩ්ඩක් බලන්න ඔය එක එකට අඩු ගන්න එකෙක්ගෙන් උදාහරණ මම රනිල් බලයේ ඉන්නකොටත් අපි ලිව්වා මට එකෙක්ව උදාහරණයක් කරුවොත් අනිත් ඔක්කොම උන් නැවෙනවා මට ඔය ලේසි එකක් බලලා දෙන්නකෝ මට කියන්නකෝ මේ අකාර මේව කරනවා කියලා රයිට් මේව කරන්න මම උට දෙන්නම් වැඩි ඔව් මට පොඩි එකෙක් හරි අල්ලලා දෙන්න ඒක රයිට් ඕකේ ගානි තුවාලයක් වෙලා දීලා අපිට ඔව් මන් දන්නවා මේ මං අර ඇවිත් හිටපු මිනිහා ඔව් මන් දන්නවා ඒක තමයි ඒක නම් ඉරගයක් තමයි රටට යම් කිසි ප්‍රගතියක් තියෙනවා වැඩක් කරන්නේ හිතන්න
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මිග්‍යානා ගනුදෙනුව ගෝඨාභය රාජපක්ෂ උදයංග වීරතුංගලාට චෝදනා එල්ල වෙන මේ ගනුදෙනුව. හරිද? මේ ගනුදෙනුවේ සිට මහින්ද රාජපක්ෂලාට රාජපක්ෂ පවුලට වචනයක්වත් කියන්න මාධ්‍යවේදියෝ පවා බිය වෙච්ච යුගයක නිර්භීතව දුරකථන ඇමතුමකින් කියනවා ඔයා මම මේ කියන දේ කියනවට කැමතිත් නැහැ. සමහර දූෂණ වංචා පැත්ත පොඩ්ඩක් බලන්න කියලා. කොච්චර කිව්වත් සමහරු අහන්නේ නැහැ. මම ප්‍රසිද්ධියේ කියනවනේ බලු වැඩ කරන්න එපා කියලා වැඩක් නැහැ. හරිද? ප්‍රසිද්ධියේ නෙවෙයි මාධ්‍යයට එහෙම කියනවා. යටින් කියනවා තොපි අහුවෙන්නේ නැතිව ගහපියව. හරිද? මහ එකා එහෙමයි මේ රටට කෙලියේ. හරිද? යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වයේ දීමේ මුවාවෙන් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සීරමාංශ ලේ උරා බිව්වා. හරිද? අනිත් පැත්තේ ලසන්තට කියනවා. හරිද? ලසන්ත දිගින් දිගටම කියනවා මේ කරප්ෂන් පැත්ත දූෂණ වංචා පැත්ත හොයන්න. මට ලේසි එකෙක් අල්ලලා දෙන්න කියලා ලසන්තට කියනවා. මේ තමන්ගේ සේනාධි නායකයා රටේ හොරෙක් අල්ලලා දෙන්න කියලා ලසන්තට කියනවා මාධ්‍යකරුවට. හරිද? මට කියන්න මේ යකා මෙහෙම කරනවා කියලා මම උට වැඩේ දෙන්නම්. මහින්ද ඕවා කියපන් ගිහිල්ලා. හරිද? මේ රට නේද? අමුවේ විනාශ කරපු යෝන්. හරිද? දැන් විලාප තියෙනවා. ඔබ හිතන්න ඒ මොහොතේ ඍජුව රාජපක්ෂලත් එක්ක රාජපක්ෂ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණය වංචාව හොරකමට සටන් කරපු මේ විදිහට සටන් කරපු හරිද ලසන්ත වික්‍රමතුංග මොකද්ද උනේ? මහ දවල් වෙඩි තියලා මැරුවා. මෙහෙම මරද්දි මේ දුරකථන ඇමතුමේ අනිත් පැත්තේ හිටපු මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති. හරිද? මහින්දගේ මලයා අපි එලෝපු එක ජනාධිපති පුටුවෙන් ගහලා එලෝපු එක ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්. හරිද? දැන් මුන් ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අයිතිවාසිකම් ගැන නේද? මර්ධනය ගැන කතා කරනවා. මුන්ගේ කාලේ තමයි නේද ලසන්තෝ මරන්නේ. හරිද? අනිත් පැත්තෙන් ප්‍රනීත් එක්ලදිකොට සහෝදර මාධ්‍යවේදියා මරුවද අතුරුදහන් කරාද අදවත් අපි දන්නේ නැහැ. ඔබ හිතන්නකෝ පොද්දල ජයන්ත කිත්නෝයා උපාලි තෙන්නකොන්ට අරන් ගිහිලා දසවද දීලා පහර දිනවා. හරිද? අදට දන්නේ නැහැ ලලිත් කූගන් මරුවද අතුරුදහන් කරාද කියලා අපි. හරිද? ඔබ හිතන්න. හරිද? මහේකා ජනාධිපති. හරිද? උගේ බාප්පා නෑමොලේගේ බාප්පා ආරක්ෂක ලේකම්. හරිද? එහෙම යුග තිබ්බේ. හරිද? එහෙම එවුන් තමයි නේද ආණ්ඩුව බොරු සාක්ෂි හදනවා, අඬනවා. අපි අඬන්නේ අපි කෙඳිරි ගන්නෑ. අපි ගඟෙන් එහා පැත්ත කියනවා නෑමලේ. ගඟෙන් එහා පැත්ත විරෝධාර මිනිස්සුන්ටත් අගෞරවයක් නෙමු. හරිද? අඬනවා. බොරු සාක්ෂි හදනවා කියලා. උ හිතා නැති උගේ මහ එකාගේ කාලේ වගේ කියලා. උගේ අප්පගේ කාලේ වගේ කියලා නේ. එහෙමනේ. හරිද? ඔබ හිතන්නකෝ. දැන් ඉදිරියේදී තත්ත්වය ඊටාම දරුණුයි. මිද්දෙනිය කජ්ජා ඝාතනය වන්නට පෙර කියනවා මාව මැරුවොත් රාජපක්ෂලා. හරිද? මගේ මරණයත් එක්කම රාජපක්ෂලාගේ සියල්ල ඉවර වෙනවා. හරිද? ඒ වැඩේ වෙමින් පවතින්නේ කජ්ජාගේ ඝාතනය ආශ්‍රිතව දුරකථන කුළුණු සංඥා කුළුණු වල. හරිද? ඒ දුරකථන හැමතුම් ගත්ත කට්ටිය ගැන විමර්ශනය යනවා. තහජුඩීන්ගෙත් එහෙමයි. තහජුඩීන් මරණ දිනේ වෙද්දී ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරෙක් ලෙස මේ වන විට කජ්ජා සේවය කොට ඇති බවට කියනවා. දැන් ඔක්කොම ගැලවිලා යන්නේ. හරිද? තේරෙනවද? දැන් ලසන්ත වික්‍රමතුංග ඝාතනේ හරිද? සුබ ප්‍රවෘත්තියක් ඒ ඝාතනේ